හයි කොහොමද? අද මම යනවා පොඩි වෝක් එකක්. මේ ටිකේම ගෙදර හිටියේ. ඒ නිසා මට හිතුණා හවස් වෙලා පොඩ්ඩක් වෝක් එකක් ගිහින් එන්න. මේ ඔයාලා දකින්නේ අපේ ගෙවල් ළඟම තියෙන ට්‍රේන් ස්ටේෂන් එක. ඇත්තටම අපේ ගෙදර ඉඳන් 2 minutes වගේ වෝක් එකක් තියෙන්නේ ට්‍රේන් ස්ටේෂන් එකට. මෙතන ට්‍රේන්ස් නතර කරනම තැනක්. ඒ කියන්නේ නතර කරනම ස්ටේෂන් එකක්. ඒ හින්දා ගොඩක් කට්ටිය මේ පැත්තේ කට්ටිය කරන්නේ ඒගොල්ලන්ගේ පර්සනල් වෙහිකල්ස් ගෙනල්ලා මේ කාර් පාක් එකට දාලා මේක ෆ්‍රී. දාලා ඒගොල්ලන්ට ඕන ඩෙස්ටිනේෂන්ස් වලට ට්‍රේන් එක අරන් යන එක. මොකද ඇත්තටම මේක ලේසි. මෙහි ට්‍රේන්ස් හරි ඕවර් ක්‍රවුඩ් නැහැ. හරිම නිදහස් නිවිසනසිල්ල යන්න පුළුවන්. මේ තියෙන්නේ එතනම තියෙන ෆ්ලයි ඕවර් එක. මම මෙතන ෆ්ලයි ඕවර් එකෙන් උඩින් යද්දී ඔයාලට මේ පෙන්වන්නේ කොහොමද ට්‍රේන් ස්ටේෂන් එකයි එතන කාර් පාක් එකයි ඒ ටික තියෙන්නේ කියලා. මේ ඒකේ ෆ්ලයි ඕවර් එක තමයි දිගටම යන්නේ. ඊට පස්සේ තමයි අපි නෝමල් රෝඩ් එකට යන්නේ. yes මේ ටිකේ මෙහෙම තියෙන මම ඔයාලට තව ඉස්සරහට පෙන්නන්නම්. කොහොමද අපේ ට්‍රේන් ස්ටේෂන් එක ඇත්තටම තියෙන්නේ කියලා. ඇත්තට මේ ටිකේම ගෙදරට වෙලා හිටපු නිසා මම කලින් කිව්වා වගේ කනවා විතරයිනේ. ඒ හින්දා පොඩ්ඩක් වෝක් එකක් යන්න ඩිසයිඩ් කරා. මේ තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ ට්‍රේන් ස්ටේෂන් එක. ඔව් ඇත්තටම අද මේ වීඩියෝ කරන දවසේ හරිම ග්ලූමි දවසක්. ඔය හවස 4ට විතර ඇති. ටෙම්පරේචර් එකත් 17ක් හරි 18ක් හරි සීතලයි. අනික මෙහෙ වෝක් එකක් ගියාට ඇත්තටම අර අපි ලංකාවේදී වෝක් එකක් ගියාම හරිම මහන්සිනේ. දැන් මේකේ මෙහි ඒත් එහෙම ඇත්තටම නැහැ. මොකද පරිසරය සීතලයි, දාඩිය දාන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති මේ ගස් හෙලවෙනවා මාරු හුලං. මේ අපි මම ඇත්තටම වෝක් එකක් යන්න දාගත්තේ LD එක පැත්තට යනවායි කියලා හිතලා. මං කිලෝමීටර් 1.7ක් විතර තියෙන LD එකක් සිලෙක්ට් කරගත්තේ යන්න. දැන් ඔයාලට මේ පේන්නේ මට LD එකේ බෝඩ් එක ඈතින් පේනවා. මං ඇවිදලා කෙලින්ම ඇවිදගෙන ආවා. මේ තියෙන්නේ LD එකට ළඟපාර. මේ දෙපැත්තේ තියෙන ගෙවල් ඔක්කොම මෙහෙ ඇත්තටම හරි ලස්සනට ලෑන්ඩ්ස්කේප් කරලා හරිම ලස්සනයි මේ පැති. ඉතින් ෂේප් එකේ නිවිහැනහිල්ල ඇවිදින්න පුළුවන්. ඇත්තටම ක්‍රවුඩඩ් නැහැ. හේතුව ගොඩක් මිනිස්සු තමන්ගේ පර්සනල් වෙහිකල්ස් වල යන්නේ. එහෙම වෝක් එකක් ගියත් මෙහි ගොඩක් අය උදේට තමයි ඒගොල්ලන්ගේ ජොගින් හරි මොනවා හරි යන්නේ. LD එක ළඟම තියෙනවා ඉන්දියන් ෂොප් එකක්. මම පොඩක් ඒකට ආවා මොනවද තියෙන්නේ කියලා බලන්න. ඇත්තටම අපිට ලාස්ට් වීක් එක ප්ලෑන් කරා බිරියානි පවුඩර් එකක් ගන්න. හැබැයි අපිට ඒක අමතකුණා ගන්න ගිහින් එද්දී. ඒ නිසාම මේකට ආවේ එකක් තියනවාද කියලා බලන්න. මේ ඔයාලට පේනවා වගේ මෙහි ඇත්තටම කඩල, කව්පි හැමදේම තියෙනවා. මේක අර ඉන්දියන් ෂොප් එකකින් ඉන්දියන් කඩල තියෙන්නේ. ඔක්කොම ලස්සනට තියෙනවා. මේ තියෙන ෆ්‍රෝසන් අයිටම්ස් පරාතා රොටි ඔය ටික තියෙනවා මේකේ. මේ ඔයගලන්ට මම මේ පෙන්නන්නේ එක එක කරි වර්ග. මෙතන බටර් චිකන්, තන්දුරි චිකන්, එක එක කරීස් වලට දාන අර කුළුබඩු පේස්ට් එක හදලා තියෙන්නේ. අපිට කරන්න තියෙන චිකන් අරගෙන මේ පේස්ට් එක දාලා වතුර තියලා ලිපේ තියාගන්න විතරයි. වතුර හරි කිරි හරි. ඉතින් හරිම ලේසි. ඒක කුළුබඩු පේස්ට් එක එහෙම තියෙනකොට එතකොට අපිට ගෙදර කුළුබඩු මික්ස් කරන්න ඕනේ නැහැ. මේ ඔයාලා පේන්නේ කුළුබඩු වෙන වෙනම ගන්න තියෙනවා. කරද මුංගු, කරාබු නැටි, මිරිස් 3-5 ඔය ඔක්කොම මෙහි තියෙනවා. මම ඇත්තට මේවා රස ගැන නම් දන්නේ නැහැ. මොකද මං අරගෙන නැති නිසා. මේ තියෙන්නේ මෙහි බිරියානි පවුඩර්. මම මේ බලන්න ආවෙත් මේව තමයි. හැබැයි මේ ෂොප් එකේ ප්‍රයිසස් වැඩි. අපි අපේ ගෙවල් ළඟ තියෙන ෂොප් එකේ එකක් වගේ වෙන්නේ. මේකේ 2.50ක් එක පවුඩර් එකක්.
මේ ඔස්ට්‍රේලියාවේ තියෙන අපේ ලංකාව වගේ මෙහෙට පාලන මිලක් නැහැ. ඒ කියන්නේ එකම බඩුව shops කීපයක ගණන් කීපයක්. එතකොට මේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එකක් ගහලා එන්නේ නැහැ කොයිම වෙලාවකවත්. shop එක තමයි decide කරන්නේ ඒගොල්ලෝ ඒක විකුණන්නේ කීයටද කියන එක. ඒ නිසා මෙහි ඇත්තටම සුපර් මාකට්ස් 10ක prices 10ක් තියෙන්නේ. petrol sheds හැමදේම එහෙමම තමයි. මේ ඔයගලන්ට පේන ඉන්දියන් ස්වීට්ස් මෙතන ගුලාබ් ජාමුන් එක එක ඒවා ඇත්තටම තියෙනවා එක එක රහ ඒවා. හැබැයි මම කලින් කිව්වා වගේ මේ ප්‍රයිස් එක නම් වැඩි අනිත් තැන් වලට වඩා ටිකක් මම කියන්නේ අපේ ගෙවල් ළඟ තැනට වඩා ටිකක් වැඩි. මේකේ ඇත්තටම කේක ඔය පිත්තල ඒවත් තියෙනවා මෙතන. ඔයගලන්ට පේනවා ඇති හිමාලයන් ප්‍රොඩක්ට්ස් ඒ ටිකක් තියෙනවා. මම මේ දවස්වල බල ඉන්නේ මේ වංගෙඩි මොකද්ද චූටිය වංගෙඩියක් ගන්න. මොකද මේ අපි ඔය සම්බෝලයි කට්ට සම්බෝලිය හැම එකම නිකන් අතින් අනලා හදන්නේ. ඒ නිසා ගන්නවද නැද්ද කියලා මේ කල්පනා කර හිටියේ. මොකද තලන්න නැතුව ඇත්තටම තලලා කන්න නැතුව ඇත්තටම රහ නැහැ. ඒ නිසා දැන් අපි ගන්න හිත හිටියේ මම. හැබැයි මේ මං ආයි ගත්තේ නැහැ. මොකද අපි මේ වීකෙන්ඩ් එකේ යනවා පොලකට ඩැන්ඩිඩම් වල තියෙන. ඉතින් ඒකේ තිබ්බේ නැති වුණොත් මෙතනින් ඇවිල්ලා ගන්නවා. මේ ඔයගොල්ලෝ දකින්නේ මොනවද මුරුක්කු වගේ දේවල්. මුරුක්කු එක ස්වීට්ස් ಜಾති ඒ හැමදේම මේ අර ඉන්දියන් ඉදල් කොසු ඒ ටිකක් තියෙනවා. ඊට පස්සේ ඉන්දියන් කඩෙන් ආවට පස්සේ මං චුට්ටක් ගියා වෙන ෂොප් එකකට. එතන තියෙන චූටි ෂොප් එකකට. ඒකේ නිකන් තියෙන්නේ සුකුරුත්තන් අයිටම්ස් බර්ත්ඩේස් වලට බ්‍රයිඩ් ටු බී එක ඒවා ඔක්කොම අර එකම තැනකින් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේකේ බර්ත්ඩේ කාඩ්ස් අර අවුරුද්දේ ඉඳන් අවුරුදු 50 60 වෙනකම් 1 2 3 4 5 කියලා ලස්සනට තියෙනවා. එතකොට අර අපි අර හොය දඟලන්න ඕනේ නැහැ. ඒ අදාළ වයසේ කාඩ් එක ඔයාලට මේ පේනවා ඇති ලොකුවට ගහලා තියෙනවා. ගිහින් ගත්තහම මේ හරි ලේසි ඉතින් වැඩේ. එක විදිහට ලස්සනට තියෙනවා. මේ ෂොප් එක ඇත්තටම තියෙන්නේ ඔය වගේ අයිටම්ස් ටිකකුයි තව වෙන ಜಾති වාගයක් වෙන ಜಾති කියන්නේ ප්ලාස්ටික් ඒවා වගේ ටිකක් තියෙනවා. මේ ෂොප් එක චූටි පොඩි ෂොප් එකක්. මේ මං මේ ෂොප් එක ඇතුලේ දැක්කා ගණදෙවි පිළිමයි බුද්ධ ප්‍රතිමා ඒ ටිකක් තියෙනවා. ඊට පස්සේ පොඩි ස්ටැචුස් ලස්සන ඒවා තිබ්බා. මේකේ ප්‍රයිසස් එහෙම වැඩි නැහැ. සාමාන්‍ය ගාණක් තියෙන්නේ. මම ඇත්තට මෙතනට ආවර යන ගමන් බීගෙන යන්න තමයි නේද මම මොකද ගන්න ඕමනාවක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි නෙමෙයි ඇත්තට මම තනියෙන් ගියේ. LD එකට ආවා බඩු මොනා හරි ගන්නවද කියලා බලන්න. ඔයාලා දැකි ග්‍රේප්ස් මෙහි ග්‍රේප්ස් වාරේ දැන් තියෙන්නේ. ඒ නිසා ග්‍රේප්ස් ලාබයි කිලෝ එකක් 3.99ක් වගේ ග්‍රේප්ස් මේ ටිකේ හරි ලාබයි. මේ බනානා ඔයාලට මේවා පෙන්නන අතර වාරේ මම අපේ ගෙදරට ඕන බඩු වගේකුත් ගත්තා. මේ ඔයාලට පෙන්නන්නේ ෆෘට්ස්ම තමයි. ඒක ඇතුළේ වෙච්ච ගමන් තියෙන ෆ්‍රෙෂ් අයිටම්ස්. ඔය රාස්බෙරි 4ක් වගේ උනේ. ඊට පස්සේ මෙහි ග්‍රේප්ස් උත් එක වර්ගයව තියෙනවා. ඇත්තටම LD එකේ බඩු කෝල්ස් එකට වඩා ලාභයි. හැබැයි බඩු වෙරයිටිස් වලින් ගත්තොත් LD එකට වඩා වැඩි වෙරයිටි එකක් කෝල්ස් එකේ තියෙනවා. ඊට වඩා හොඳ වෙරයිටි එකක් වූල්වර්ත්ස් වගේ තියෙනවා. අපේ ගෙවල් නෑ අපේ ගෙවල් ළඟ වූල්වර්ත් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන මං ගියපු shopping complex එකේ වූල්වර්ත් එකක් තියෙනවා. හැබැයි මට ඒකට යන්න එහෙම ගියේ නැහැ. මට යන්න එහෙම මොනවත් තිබ්බේ නැති නිසා. මේකේ නිකන් ඔය එළවලු ඒව මේවා ටිකක් තමයි තියෙන්නේ. මට අද ඔයගලන්ට පොඩ්ඩක් මේ නිදහසේ මේක පෙන්වන්න ඕන නම් මේ මං ආපු වෙලාවේ ඇත්තටම සෙනග හරි අඩුයි. LD එකේ මෙහි මේ තියෙන සලාඩ් පැකට්ස්. මේක ඇතුලේ සලාඩ් ඩ්‍රෙසින් එකයි චීස් හරි මොනවා හරි තියෙනවා. නැත්නම් ක්‍රූටෝන්ස් ද මොනවද
ක්‍රූටෝන්ස් තියෙනවා. නැත්තම් මොනා හරි ඩ්‍රයි දෙයකුයි ඩ්‍රෙසින් එකයි දෙකම තියෙනවා. මාරම රහයි. ලංකාවේ අපි දැන් සැලඩ්ස් කන්න එච්චර ආස නෑනේ. හැබැයි මේ සැලඩ් එක නම් මාරම රහයි. මේ තියෙන්නේ මීට් අයිටම්ස්. ඔයගලන්ට පේනවා පෝක්, බීෆ්, මින්ස් කරපුවා එක එක ජාතියේ ගොඩාක් තියෙනවා. නික මෙතන ලොකු වෙරයිටි එකක් තියෙනවා. චිකන් මේ මීට්ස් ජාතිවල අනික දැන් ඔය පෙන්නනවා වගේ ඔක්කොම වොෂ් කරලා කට් කරලා අපිට ඇත්තටම ගෙනihin උයන්න විතරයි තියෙන්නේ. අද LD එකේ බඩු අඩුයි. ඔයගලන්ට පේනවා ඇති ගොඩක් රාක් හිස් සමහරක් තැන්වල ඔය තියෙන මැරිනේට් කරපු චිකන්. ඊට පස්සේ ඔයගලන්ට ඉස්සරහට ඔය දිගටම පේන්නේ එක එක චිකන් ජාති. ඔය පෙන්නන්නේ මම බාබකියු සෙට් එකක්. ග්‍රිල් කරන පැක් එකක්. ඔය පැක් එක අරන් ගියාම ඔක ලිමිටඩ් එඩිෂන් එකක්. ඇත්තටම දෙන්නෙක්ට බාබකියු එකක් දාගෙන කන්න පුළුවන්. ඔය තායි ස්ටයිල් චිකන් එකක්. මෙහි ඇත්තටම ඔයාලට ඔය ඉස්සරහම පෙන්නන වීඩියෝ එකෙන් පෙනෙයි. මෙහි ඇත්තටම කස්ටමයිස් කරලා තියෙන්නේ. දැන් එක එක ෆ්‍රෝසන් අයිටම් ගොඩක් තියෙනවා. ඔය තියෙන්නේත් බීෆ් මොකක් හරි ෆ්‍රෝසන් එකක්. ඔතන තියෙනවා බරීටෝ වලට ඒවා. මෙහි ඒ කියන්නේ ඔක්කොම කස්ටමයිස් කරලා තියෙන්නේ. එන්ටයි මීල් එක ඔය නාන් බ්‍රෙඩ් එකක්. ඕක ගිහින් මයික්‍රෝවේව් එකට දාලා රත් කරන් කන්න විතරයි තියෙන්නේ. මේ මං හිතන්නේ කාබොනාරා සෝස් එක. ඒක ඒ ටික හැමම තියෙනවා. මෙතන පිට්සා තියෙනවා චූටි. ඊට පස්සේ මම පල්ලෙහා බල ඉන්නේ මේ ඔයගලන්ට වීඩියෝ එක පෙන්වන ගමන් යට ගාලික් බ්‍රෙඩ් තියෙනවා. අපි ගාලික් බ්‍රෙඩ්ස් යූෂුවලි ගන්න අර රෙඩ් එක. ඒ මොකද ඒකේ රෙඩ් එකේ ඔය මම පෙන්වන රෙඩ් එකේ ඇතුලේ බ්‍රෙඩ්ස් දෙකක් තියෙනවා. ඇත්තටම මේක සතියක් විතර අපි දෙන්නට කන්න පුළුවන්. හැබැයි අපේ ගෙදර කෝල්ස් එකෙන් ගත්ත ගාලික් බ්‍රෙඩ් එකක් තියෙනවා. ඒකේ භාගයක් කාලේ ඉතුරු භාගේ තියෙනවා. මම එහෙනම් කල්පනා කර හිටියේ ගන්නවද නැද්ද කියලා. කොහොමද මම ගත්තේ නැහැ. මොකද ඕක පස්සේ ඇවිල්ලත් ගන්න පුළුවන් අරකත් ගෙදර තියෙන නිසා. ඔය ඔයගොල්ලෝ දකින්නේ මං හිතන්නේ එක එක මීට්ස් ජාති තියෙන්නේ උතන. මෙහි අර ප්ලැටර්ස් වලට තියෙන මීට්ස් ඕවා. උතන ඔයගලන්ට දැන් ඔය පේන්නේ එක එක ප්ලැටර්ස් වලට තියෙන සල්සා ජාති. මෙහි ඒ ඔක්කොම එක ළඟ තියෙන්නේ. ඔයාලා ප්ලැටර් එකක් හදනවා නම් ඕන ටික සිලෙක්ට් කරලා ඉක්මනට ගන්න පුළුවන්. මෙතන තියෙන අයිටම්ස් වලින් ඔය එක එක ප්ලැටර්ස් වලට තියෙන චීස් ඒ ජාතියෙන් තියෙනවා. ඒ ටික තමයි ඔය චීස් ජාති වගේ මම බල හිටියේ. මෙහෙන්ට අපි දැන් ආවට පස්සේ තාම ක්‍රාෆ්ට් චීස් එක නම් දැක්කේ නැහැ. ඒක මම ඉතින් වූල්වර්ත් එකේ තියෙනවා. මේ ක්‍රීම් චීස් එක මේක හරිම ලාභයි. ලංකාවේ අපි ක්‍රීම් චීස් වල සෑහෙන ගාණක් වියදම් කරනෝනේ. මේ ක්‍රීම් චීස් එකක් 4ක් වගේ වෙන්නේ. ඔයාලට පේනද ග්‍රේටඩ් චීස් තියෙනවා. එක එක මොසරෙල්ලා එක එක ජාතියේ ග්‍රේටඩ් චීස් තියෙනවා. ඔය සෑන්ඩ්විච් වලට දාන චීස්. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නේ මිල්ක් සෙක්ෂන් එක. මෙහි මිල්ක් නම් ඇත්තටම හැම සුපර් මාකට් එකම වගේ එකම ගණන් 4.65ක් තමයි අපි බොන්නේ ඔය මිල්ක් එක මෙතන. දැන් ඔයාලට පේන මිල්ක් එක. ඒක හැම සුපර් මාකට් එකේම ඔය ගණන්. මේ තියෙන්නේ යෝගට්ස් ජාති. එක එක ඒවා ඇතුළට දාලා මෙහි යෝගට්ස් තියෙන්නේ පෙබර්ස් වගේ ඒවා මේවා. මේ මම හිතන්නේ චූටි බබාලගේ ෆුඩ් පවුච් එකක්. මේත් ඔයගොල්ලෝ දකින්නේ එක එක මාගරින් බටර් ජාති. මෙහි ඇත්තටම හරිම රහයි මේවා. බටර් මාගරින් එහෙම හරිම රහයි. අපි යූස් කරන්නේ අර ඕක නෙමේ. අපේ තියෙන බටර්ෆුලි කියන එක. ඒකත් ඇත්තටම රහයි. අපි මේ ටිකේ ඒක තමයි යූස් කරන්නේ. මෙතන ෆ්‍රෙෂ් ජූස් තියෙනවා.
ඊට පස්සේ ෆ්‍රෙෂ් ජූස් වලට පස්සේ අපි දකින්නේ ටොයිලට් පේපර්ස්. මේ තියෙන්නේ එක ස්නැක්ස් ಜಾති. එක ಜಾති ඒවා තියෙනවා. මේත් මොකක් හරි කන එකක්. ඒක ඇත්තටම දන්නේ නැහැ මොනවාද කියලා. මේ චූටි බබාලට තියෙන ස්නැක්ස් තියෙන. අපි ස්නැක්ස් නම් අද මුකුත් ගත්තේ නැහැ. මෙහි ඔරියෝ වගේ බ්‍රෑන්ඩඩ් ඔරියෝ වගේ බ්‍රෑන්ඩ්ස් උත් තියෙනවා. ඒ වගේම ඒකටම හදපු ලෝකල් බ්‍රෑන්ඩ්ස් මොනා හරිත් තියෙනවා. ඉතින් ඇත්තටම ඕනම කෙනෙක්ට අතේ තියෙන ගානට ගන්න දේවල් හැම ජාතියකින්ම තියෙනවා. දැන් මම ඔය පෙන්නන බිස්කට් එක මම අර කලින් පෙන්නන බිස්කට් එක කෝල්ස් එකේ එකයි. මෙහි එකයි 65ක්. අර චූටි ගණන් වල වෙනසක් තියෙනවා. දැන් මේ මම පෙන්නන චිප්ස් සෙක්ෂන් එක. අපි චිප්ස් මොනවා හරිත් ගන්න හිටියේ අද. ඔය ලොකු වෙන තඩි පැක්ස් තියෙන්නේ. අනික මෙහි පොඩ්ඩක් චිප්ස් වල මම දකින එක විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි මෙහි චිප්ස් වල බෑග් එක ඇතුලේ තියෙන හුලං අඩුයි. දැන් ලංකාවේ නම් එයා වැඩිනේ. බෑග් එකේ චිප්ස් තියෙන හැන පොඩ්ඩයි. හැබැයි මෙහි එහෙම නැහැ. චිප්ස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ඇතුළට දාලා තියෙන එයා එකට වඩා. අපි මෙන්න මේක තමයි ගන්න. මේක ලොකු පැක් එකක් චිප්ස් 250කට හරි 230කට වගේ කිට්ටු වෙන්න තියෙන්නේ. 2.65ක් වගේ තමයි වෙන්නේ. හරි ලාභයි මාර රහයි. මේකක් අපි ගත්තා. ඕක නෙමෙයි ඇත්තටම අපි ගත්තේ බාබකියු ෆ්ලේවර්ඩ් එකක්. මේක එක ෆ්ලේවර්ස් තියෙනවා. අපි කලින් වීක් එකේ අපිට gift එකක් හම්බුණා cheese and onion එක. ඒකෙන් කලින් ඉන්ස්පයර් වෙලා තමයි අපි ආවේ මේක බලන්න ඕනයි කියලා මං හිටියා. අපි ගත්තේ දැන් ඔයාලට දැක්ක බාබකියු ෆ්ලේවර්ඩ් එක. ඒක අපි තාම කෑවේ නෑ රහයිද කියලා බලන්න. මේ තියෙන්නේ LD එකේම මැද අයිල් එකක් නිකන් දාලා තියෙන්නේ. මේකේ බබාලගේ අයිටම්ස්, එක ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් ඒ හැමදේම තියෙනවා. ඔයාලට පේන එයා ෆ්‍රයර්ස් තියෙනවා. චූටි ඒවා තියෙනවා. මං LD එකේ දකින්න එක අවුල් දෙයක් තමයි මේකේ බඩු තියෙන විදිහ මට ටිකක් කන්ෆියුස්ඩ්. ඒ කියන්නේ එක පාට මීට් අයිටම්ස් තිබිලා ඊට පස්සේ බිස්කට්ස් තියෙනවා. ඒ මැදයි තියෙනවා මොනවා හරි බොඩි කියා හරි මොනවා හරි අයිටම්ස් ටිකක්. ඊට පස්සේ කෑමාස්සේ ඊළඟ අයිල් එක තියෙන්නේ වොෂින් ලික්විඩ්ස්. ඔහොම තියෙනවා. ඒ කියන්නේ එක මික්ස් වෙලා තියෙන්නේ. හැබැයි අවුලක් නැහැ. ඉතින් ඇවිද්දලා බැලුවහම ඕන හැමදේම වගේ හොයාගන්න පුළුවන්. මේ වල දකින්නේ hand wash වගේ තියෙන තැනක්. මේත් මං කිව්වේ එක supplementary vitamin ಜಾති toothpaste මෙහෙම තියෙනවා. ඒ ටික තමයි එක body lotions. ඔය ටික තමයි උතන තියෙන්නේ. ඔය මම බලන්නේ බොඩි වොෂ් එකක් ගන්න. ඇත්තටම බොඩි වොෂ් එක අපි මම ගත්තේ නෑ. මොකද මේක බරයි. මට දැන් තනියෙන් ආයෝක අරන් යන්න බැරි නිසා මම ඕක ගත්තේ නෑ. කායකේ එන වෙලාවක ගන්නවා කියලා හිතලා. එක දේවල් තියෙනවා self care දේවල්. මේවා ඊට පස්සේ දකින්නේ දැන් අර මං කලින් ඈතින් ඉඳන් දැක්ක ඉලෙක්ට්‍රොනික් අයිටම්ස්. මේව ලොකු ගාණක් නැහැ. ඔය ඕක 69යි. ඒක මැනේජබල් ලෙවල් එකේ තියෙන මේ LD එකේ බඩු ඇත්තටම ලාභයි. මට එහෙම ක්වොලිටි එකේ අවුලකුත් නැහැ. ගොඩක් අය කියනවා LD එකේ බඩු ක්වොලිටි නැහැ කියලා. මට නම් එහෙම එකක් ඇත්තටම නැහැ. LD එකේ ඇත්තටම අපිට හොඳ බඩු හම්බුණා. මේ ඔයගොල්ලෝ දකින frozen meat ಜಾති, frozen vegetables ඒව තියෙනවා. ඒව ලාභයි. ඒව සමනේ ෆ්‍රෙෂ් ඒවට වඩා මෙහෙ මට නෝට් කරපු දෙයක් තමයි ෆ්‍රෝසන් ඒවා ඇත්තටම ලාභයි. දැන් අපි මේ ටික මම LD එකේ මේ අතර වාරේ ගත්තා. ගෙදරට ඕන බඩු ටිකකුත් අතේ අරන් යන්න පුළුවන් ප්‍රමාණ ටිකක් අරගෙන ඔයාලට මේ පෙන්නන ගමම්ම ඊට පස්සේ මම LD එකෙන් ආවා ගෙදර එන්න. මේ මං එද්දි කැප්චර් කරපු ලස්සන
සිනාරියෝ එකක් තමයි ඔයාලා මේ දකින්නේ. මේ රෑ 8ට විතර ඇති මෙහෙ. මං එන ගමන් අපේ ගෙවල් ළඟ පාරේ හරිම ලස්සනයි. අව්වත් බහින ගමන් රෑ 8ට විතර වෙලාව. ඉතින් ඒත් එක්කම මං ගිහින් එන්නම්. බයි බයි.